ඔයාට කවදා හරි හිතලා තියෙනවද අපි මේ දකින ලෝකය ඇත්තටම පාලනය වෙන්නේ අපි හිතන විදිහට නෙවෙයි කියලා? පොඩ්ඩක් හිතන්න. අපි උදේට නැගිටලා පත්තරයක් බලනවා, ප්‍රවෘත්ති අහනවා, ඡන්දය පාවිච්චි කරලා පාලකයෝ තෝරගන්නවා. අපි හිතන්නේ ලෝකයේ හැම තීරණයක්ම ගන්නේ අපි දකින මේ දේශපාලන නායකයෝ, එහෙමත් නැත්නම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ කියලා. හැබැයි මේ හැමදේම තිරය පිටුපසින් ඉඳන් මෙහෙවන අපි කවුරුත් නොදන්න අතිශය බලසම්පන්න පිරිසක් ඉන්නවා කිව්වා. මේ වචනය ඇහෙනකොටම අපේ ඔළුවට එන්නේ අඳුරු කාමර ඇතුලේ මූණවල් වහගත්ත පිරිසක් අමුතු විදිහේ චාරිත්‍ර වාරිත්‍ර කරන දර්ශනයක් වෙන්න පුළුවන්. ඉලුමිනාටි, ෆ්‍රීමේසන්ස්, එහෙමත් නැත්නම් ස්කල් ඇන්ඩ් බෝන්ස් මේ නම් ඔයාලා ඕන තරම් අහලා ඇති. හැබැයි මේවා නිකම් කන්ස්පිරසි තියරිස් විතරක්මද? ඉතිහාසයේ පුරාම මිනිස්සු රහස් කල්ලි හැදුවා. සමහරු ඒක කළේ තමන්ගේ ආගමික මතවාද ආරක්ෂා කරගන්න. තවත් සමහරු තමන්ගේ බලය පතුරවන්න. හැබැයි මේ රහස්‍යභාවය ඇතුලේ තියෙන ඇත්තම කතාව මොකද්ද? ඇත්තටම මේ වගේ සංවිධාන වලට පුළුවන් ද මුළු මහත් ලෝකයක ඉරණම තීරණය කරන්න? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ මේ රහස් සංවිධානවල ආරම්භය, ඒ වගේ තියෙන මනෝවිද්‍යාත්මක පසුබිම සහ ඇත්තටම මේවා පිටිපස්සේ තියෙන්නේ මොන වගේ බල අරගලයක්ද කියන එක ගැන. ඉතින් මේකෙන් අපි නිකම්ම කටකතා ගැන විතරක් කතා නොකර මිනිස් මනස සහ බලය අතර තියෙන අද්භූත සම්බන්ධය ගැන හොයලා බලන්න උත්සාහ කරමු. අපි ගොඩක් කලාවට රහස් සංවිධානයක් කිව්වම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම මොකක් හරි නරක වැඩක් කරන, ලෝකය විනාශ කරන්න හදන පිරිසක් කියලා. හොලිවුඩ් ෆිල්ම් වලත් අපිට පෙන්වන්නේ ඒ වගේ දේවල්. හැබැයි ඇත්තටම කතාව ඊට වඩා ගොඩක් වෙනස්. ඉතිහාසඥයෝ සහ සමාජ විද්‍යාඥයෝ රහස් සංවිධානයක් කියන එක නිර්වචනය කරන්නේ මූලික ලක්ෂණ කිහිපයක් උඩ. පළවෙනි දේ තමයි එක්ස්ක්ලූසිවිටි. එහෙමත් නැත්නම් විශේෂත්වය. ඕනම කෙනෙක්ට මේ වගේ සංවිධානයකට එකතු වෙන්න බෑ. ඔයාට සල්ලි තිබුණ පළියටවත්, ඔයා බල සම්පන්න වුණ පළියටවත් ඔයාට මේවට ඇතුළු වෙන්න බෑ. ඒකට විශේෂ ආරාධනාවක් තියෙන්න ඕන. නැත්නම් ලොකු පරීක්ෂණ මාලාවකින් සමත් වෙන්න ඕනි. දෙවැනි එක තමයි shared secrets. එහෙමත් නැත්නම් පොදු රහස්. මේක තමයි මේ සංවිධානවල තියෙන ශක්තිමත්ම බැඳීම. රහස් චාරිත්‍ර, රහස් අතටදීම්, එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක්ට තේරුම් ගන්න බැරි සංකේත. මේ දේවල් හරහා තමයි මේ සමාජිකයෝ අතරේ අපි හැමෝම එකම පවුලක වගේ හැඟීමක් ඇති කරන්නේ. හැබැයි මෙතෙන්දී ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මේ මිනිස්සු මේ තරම් රහස් රකින්නේ? ඇයි බැරි ප්‍රසිද්ධියේ තමන්ගේ මතවාද කියන්න? ඉතින් ඒකට උත්තරේ තියෙන්නේ අපේ ඉතිහාසය ඇතුලේ. හැම රහස් සංවිධානයක්ම නරක අරමුණකින් බිහි වුණු ඒවා නෙවෙයි. හිතලා බලන්න, මීට අවුරුදු 100 ගණනකට කලින් ලෝකය පාලනය වුණේ ආගමික නායකයෝ සහ රජවරුන්ගේ නීති වලින්. ඒ කාලේ විද්‍යාව ගැන කතා කරන එක, එහෙමත් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන එක මරණ දඬුවම ලැබෙන වරදක් වෙන්නත් තිබුණා. අන්න ඒ වගේ කාලවලදී විද්‍යාඥයෝ, දාර්ශනිකයෝ සහ නිදහස් මතධාරීන්ට තමන්ගේ අදහස් බෙදා ගන්න තිබුණු එකම විදිය තමයි රහස් සංවිධාන හදාගන්න එක. උදාහරණයක් විදියට මධ්‍යතන යුගයේදී විද්‍යාත්මක සොයාගැනීම් කරපු සමහර කණ්ඩායම් වලට තමන්ගේ පර්යේෂණ රහසක් විදියට තියාගන්න ඕන. මොකද මේ දේවල් ඒ කාලේ තිබුණු ආගමික මතවාද වලට විරුද්ධ වුණ නිසා. ඒ වගේම තමයි දේශපාලනික හේතු. යටත් විජිත පාලනයට එරෙහිව සටන් කරපු ගොඩක් කණ්ඩායම් මුලින්ම පටන් ගත්තේ රහස් සංවිධාන විදියට. ඉතින් අපිට පේනවා රහස්‍යභාවය කියන දේ ඇත්තටම පාවිච්චි වුණේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි මේ රහස්‍යභාවය ඇතුලේ තවත් එක අඳුරු පැත්තක් තියෙනවා. ඒක තමයි power and influence. යම් කණ්ඩායමක් රහසක් රකින්නවා කියන්නේ ඒ රහස දන්න පිරිසට නොදන්න පිරිසට වඩා ලොකු බලයක් ලැබෙනවා කියන එක. මේක මනෝවිද්‍යාත්මකව හරිම ප්‍රබල දෙයක්. අපි දන්න දෙයක් ලෝකයා දන්නේ නැහැ කියන හැඟීම ඒ සමාජිකයන්ව අනිත් අයට වඩා උසස් තැනක තියෙනවා. ඉතින් කාලයත් එක්ක මේ වගේ සංවිධාන ඇතුළට ලෝකයේ ඉන්න ධනවත්ම සහ බලවත්ම මිනිස්සු එකතු වෙන්න පටන් ගත්තම ඒ රහස නිකම්ම රහසක් නෙවෙයි. ඒක ලෝකය පාලනය කරන ආයුධයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඔන්න ඔතෙන්දි තමයි කුමන්ත්‍රණ න්‍යාය. එහෙමත් නැත්නම් කන්ස්පිරසි තියරිස් උපදින්නේ. දැන් අපි බලමු ලෝකයේ වැඩිපුරම කතාබහට ලක් වෙන, ඒ වගේම ගොඩක් අයව බය කරලා තියෙන ඒ ප්‍රධානම සංවිධානය ගැන. ඔව්, අපි යමු ඉලුමිනාටි වල ඇත්ත කතාව හොයාගෙන. ඉලුමිනාටි මේ නම ඇහෙනකොටම ඔයාගේ ඇස් ඉස්සරහටම වෙන්නේ අර එක හැක් තියෙන පිරමීඩය. එහෙමත් නැත්නම් ලෝකයේ ප්‍රසිද්ධ ගායක ගායිකාව අත්වලින් හදන අමුතු සලකුණු වෙන්නේ නැති. ගොඩක් අය විශ්වාස කරන්නේ මේ සංවිධානය ලෝකයේ ආර්ථිකය, දේශපාලනය සහ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම පාලනය කරනවා කියලා. හැබැයි අපි මේකේ මුලටම ගිහින් බැලුවොත් අපිට හම්බෙන්නේ ඇඩම් වයිෂොප් කියන මහාචාර්යවරයා. දන්නවද ඉලුමිනාටි කියන සංවිධානය ඇත්තටම ආරම්භ වුණේ 1876 මැයි මාසේ 1 වෙනිදා ජර්මනිය බවේරියා කියන ප්‍රදේශයේදී. ඒ කාලේ ඇඩම් වයිෂොප් කියන්නේ ඉන්ගෝල්ස්ටාඩ් විශ්වවිද්‍යාලයේ නීති මහාචාර්යවරයෙක්. එයාට ඕන වුණේ ඒ කාලේ සමාජයේ තිබුණු ආගමික බලපෑම් සහ රජවරුන්ගේ අන්තනෝමතික පාලනයට එරෙහිව බුද්ධිමත් පිරිසක් එකතු කරන්න. ඇත්තටම ඉලුමිනාටි කියන වචනේ තේරුම තමයි එන්ලයිටන්. එහෙමත් නැත්නම් ආලෝකමත් වූවන් කියන එක. ඒ කියන්නේ මිත්‍යා විශ්වාස වලින් මිදලා විද්‍යාව සහ තර්කය පදනම් කරගෙන ලෝකය දිහා බලන මිනිස්සු. මුලින්ම මේ සංවිධානයේ හිටිය සමාජිකයෝ 5 දෙනෙක් විතරයි. හැබැයි බොහොම කෙටි කාලයකින් මේක යුරෝපයේ පුරාම පැතිරුණා. ඒකට හේතුව වුණේ ඒ කාලේ හිටපු දොස්තරලා, නීතිඥයෝ සහ බුද්ධිමතුන් මේ සංකල්පයට ගොඩක් ආකර්ෂණය වීම.
ඉතිහාස ලේඛනවලට අනුව මේ නියම ඉලුමිනාටි සංවිධානය පැවතුනේ අවුරුදු 10කට වඩා අඩු කාලයක් විතරයි. 1785 දී බැවේරියානු පාලනය විසින් මේ වගේ රහස් කල්ලි තහනම් කරලා ඉලුමිනාටි සංවිධානය සම්පූර්ණයෙන්ම විසිරුවා හැරියා කියලා තමයි කියන්නේ. එහෙනම් කොහොමද මේ 1700 ගණන් වල විනාශ වෙලා ගිය සංවිධානයක් අදටත් ලෝකය පාලනය කරනවා කියලා මතයක් හැදුනේ? ඉලුමිනාටි සංවිධානය විසිරුවා හැරියත් මිනිස්සු විශ්වාස කළා උන් රහසින් දිගටම ක්‍රියාත්මක වෙනවා කියලා. පස්සේ කාලේ කාපු විවිධ නවකතා, චිත්‍රපට සහ සමහර ලේඛකයෝ පතරෝපු මත නිසා මේ නම නිකම්ම බ්‍රෑන්ඩ් එකක් බවට පත් වුණා. විශේෂයෙන්ම 1960 දශකයේදී ඇමරිකාවේ ඇති වුණු ඩිස්කෝඩියනිසම් කියන ව්‍යාපාරය හරහා විහිළුවට වගේ පතරෝපු සමහර කතා පස්සේ කාලෙක මිනිස්සු ඇත්ත කියලා විශ්වාස කරන්න පටන් ගත්තා. ඔවුන් හැම ප්‍රධාන සිදුවීමක් පිටිපස්සෙම ඒ කියන්නේ ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ ඝාතනවල ඉඳන් ලෝක යුද්ධ දක්වා ඉලුමිනාටි අතක් තියෙනවා කියලා සැක කරන්න පටන් ගත්තා. 1785 දී මේක තහනම් කළාම ඇත්තටම මොකද වුනේ? රජය කිව්වේ මේක ඉවරයි කියලා. හැබැයි කුමන්ත්‍රණ න්‍යායවාදීන් කියන්නේ ඒක ලොකුම මුලාවක් කියලා. ඔවුන් කියන්නේ ඉලුමිනාටිවරු කලේ සෙවණැලි ඇතුළට යන්නේක කියලා. ඔවුන් Tamanගේ නම පාවිච්චි කරන එක නතර කළා වෙනත් සංවිධාන හරහා ලෝකය මෙහෙවන්න පටන් ගත්තා කියන එක තමයි මේකේ ප්‍රධානම මතය. දැන් අපි බලමු ඇමරිකානු ඩොලර් එක දිහා. ඩොලර් නෝට්ටුව පිටිපස්සේ තියෙන අර පිරමීඩය සහ ඒ උඩ තියෙන ඇස. ඒක යටින් ලතින් භාෂාවෙන් වචන තුනක් කියලා තියෙනවා. හැබැයි ඇඩම් වයිෂොප් පටන් ගත්ත ඉලුමිනාටි සංවිධානයේ ලෝගෝ එක මේ පිරමීඩය සහ ඇස නෙමෙයි. ඒගොල්ලෝ නිල සංකේතයේ විදියට පාවිච්චි කරේ බකමූණෙක්ගේ රූපයක්. රෝම මිත්‍යා කතාවලට අනුව ප්‍රඥාවට සහ දැනුමට අධිපති මිනර්වා දේවතාවියගේ සංකේතය තමයි මේ බකමූණ. ඉතින් මේ ප්‍රඥාව පෙන්වන්න තමයි ඉලුමිනාටි සංකේතයේ විදියට මේක තෝරගෙන තියෙන්නේ. මේක නිකම්ම අහම්බයක්ද? 1776 කියන්නේ ඇමරිකාව නිදහස ලැබපු අවුරුද්ද. ඒ වගේම 1776 කියන්නේ ඉලුමිනාටි පටන් ගත්ත අවුරුද්ද. මේ අවුරුදු දෙකම එකක් වීම පිටිපස්සේ ලොකු අභිරහසක් තියෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා. ඔවුන් කියන්නේ ඇමරිකාව කියන රට නිර්මාණය කළේම ඉලුමිනාටිවරුන්ගේ සැලසුමකට අනුව කියලා. තවත් වැදගත් දෙයක් තමයි ලේ ඥාතීත්වය. සමහර මතයන්ට අනුව ලෝකයේ ඉන්න ප්‍රධානම පවුල් 13ක් මේ ඉලුමිනාටි ජාලය මෙහෙවනවා. මේ මතය දරන අයට අනුව බැංකු පද්ධතිය, තෙල් සම්පත සහ මුළු මහත් ජනමාධ්‍ය පාලනය කරන්නේ මේ පිරිස කියලා තමයි කියන්නේ. ඔවුන්ගේ අරමුණ මුළු ලෝකයටම එකම පාලනයක්, එකම ආර්ථිකයක් සහ එකම ආගමක් ගේන එක. හැබැයි ඉතින් මේ හැම දෙයකටම විරුද්ධ මතයකුත් තියෙනවා. සමහරු කියන්නේ මේක මිනිස්සුන්ගේ හිතේ තියෙන බය පාවිච්චි කරලා ලියවුණු කතාවක් විතරයි කියලා. ඔවුන් කියන විදිහට මේ සංකේත හැම එකකටම වෙනත් අර්ථයන් තියෙනවා. උදාහරණයක් විදිහට පිරමීඩයේ තියෙන ඇහෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ ලෝකයේ දෙස බලා සිටිනවා කියන එක මිසක් රහස් සංවිධානයක් ලෝකයේ දෙස බලනවා කියන එක නෙවෙයි. ඉතින් ඉලුමිනාටි කියන්නේ අදටත් ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන බලවේගයක්ද? නැත්තම් මේක නිකම්ම මිනිස් මනස ඇතුලේ තියෙන ලෝකයේ වෙන සිදුවීම් වලට වගකිව යුත්තේක් හොයන්න දරන උත්සාහයක ප්‍රතිඵලයක්ද? මේ ගැන ලොකුම විවාදය තියෙන්නේ තවත් එක් සංවිධානයක් එක්ක මේක පටලවා ගැනීම නිසා. ඒ තමයි ඉලුමිනාටි වලටත් වඩා පැරණි අදටත් අපිට අස්පනා අපිට දකින්න තියෙන ෆ්‍රීමේසන්ස්. ඉලුමිනාටි කියන නම ඇහෙනකොට අපිට මතක් වෙන්නේ හොල්මන් කතාවක් වගේ අභිරහසක් වුණාට ෆ්‍රීමේසන් කියන නම ඊට වඩා ගොඩක් ප්‍රසිද්ධයි. ලෝකයේ ප්‍රධාන නගර මැද හැමෝටම පේන්න උන්ගේ ලාංඡනය ගහපු ගොඩනැගිලි තියෙනවා. ලංකාවේ පවා ඒගොල්ලන්ගේ ලොජ් තියෙනවා කිව්වොත් ඔයා පුදුම වෙයි. ඉතින් මේ තරම් ප්‍රසිද්ධියේ ඉන්න පිරිසක් කොහොමද රහස් සංවිධානයක් වෙන්නේ? ඇත්තටම ෆ්‍රීමේසන් වරු කියන්නේ කවුද? මේකේ මුල තියෙන්නේ මධ්‍යතන යුගයේ යුරෝපයේ හිටපු ගල් වඩුව ගාව. ඒ කාලේ මහා දැවැන්ත පල්ලි මාලිගා හදපු මේ ශිල්පීන් Tamanගේ වෘත්තීය රහස සහ තාක්ෂණය රැකගන්න එක එක කණ්ඩායම් හදාගත්තා. ඔයා සමහර විට දැකලා ඇති ෆ්‍රීමේසන්ලගේ ලාංඡනය. ඒකේ තියෙන්නේ ගල් වඩුව පාවිච්චි කරන උපකරණ දෙකක්. ඒ මැද ජී අකුරක් තියෙනවා. ගොඩක් අය කියන්නේ ජී අකුරෙන් අදහස් වෙන්නේ ගෝඩ්. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කියලා. හැබැයි ෆ්‍රීමේසන් වරුන්ගේ දර්ශනයට අනුව ඒකෙන් අදහස් වෙන්නේ ජියෝමෙට්‍රි. එහෙමත් නැත්නම් ජ්‍යාමිතිය. මොකද ඔවුන් විශ්වාස කරන්නේ මේ විශ්වය නිර්මාණය කරලා තියෙන්නේ මහා ජ්‍යාමිතික සැලසුමකට අනුව කියලා. දැන් මෙතනයි වැදගත්ම දේ තියෙන්නේ. කාලයක් යද්දි මේ ගල් වඩුවන්ගේ කණ්ඩායම් වලට ඒ වෘත්තියට අදාළ නැති හැබැයි හරිම බලසම්පන්න මිනිස්සු එකතු වෙන්න පටන් ගත්තා. දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ සහ රජවරු පවා මේකට ආකර්ෂණය වුණා. ඇයි දන්නවද? මොකද ෆ්‍රීමේසන්ලගේ ලැබුම්හලක් ඇතුලේදී තරාතිරම වැඩක් නැහැ. එතෙන්දී රජෙකුයි සාමාන්‍ය මිනිසෙකුයි දෙන්නම සමානයි. ඔවුන් එකිනෙකාට සහෝදරය කියලා තමයි කතා කරන්නේ. මේ නිදහස් මතධාරී පරිසරය නිසාම ලෝකය වෙනස් කරපු ගොඩක් අදහස් බිහිවුනේ මේ ලැබුම්හල් ඇතුලේ කියලා මතයක් තියෙනවා. ඉතින් මිනිස්සු මේ අයට බය වෙන්න පටන් ගත්තේ ඇයි? පළවෙනි දේ තමයි ඔවුන්ගේ රහස්‍යභාවය. ෆ්‍රීමේසන් කෙනෙක් වෙන්න නම් ඔයා අනිවාර්යයෙන්ම දියුරුමක් දෙන්න ඕනේ. ඒ වගේම එක සමාජිකයෙක් තවත් සමාජිකයෙක්ව අඳුරගන්න පාවිච්චි කරන විශේෂ රහස් අතටදීම් තියෙනවා. මේ රහස්‍යභාවය නිසාම පිටත ඉන්න මිනිස්සු හිතන්න ගත්තා මේගොල්ලෝ මේ ඇතුලේ කරන්නේ මොකක් හරි අద్භූත පූජාවක් හෝ සාතන් වැදහීමක් කියලා. විශේෂයෙන්ම කතෝලික පල්ලිය කාලයක් ෆ්‍රීමේසන් වරුන්ට දැඩිව විරුද්ධ වුණා. මොකද ෆ්‍රීමේසන් වරු කිව්වේ ඕනෑම ආගමක කෙනෙක්ට මේකට එකතු වෙන්න පුළුවන්. හැබැයි උත්තරීතර බලවේගයක් ගැන විශ්වාසයක් තියෙන්න ඕන කියලා විතරයි. මේක ඒ කාලේ තිබුණු ආගමික ඒකාධිකාරයට ලොකු තර්ජනයක් වුණා.
තවත් එක භයානක මතයක් තියෙනවා. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ ෆ්‍රීමේසන් වරුන්ගේ රටක් කියන එක. ඔයා දන්නවද ඇමරිකාවේ පළවෙනි ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් කියන්නේ ෆ්‍රීමේසන් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි නිදහස් ප්‍රකාශනයට අසන් කරපු ගොඩක් අය මේ සංවිධානයේ සමාජිකයෝ. ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ සැලසුම දිහා බැලුවොත් ඒකේ වීදි පවා නිර්මාණය කරලා තියෙන්නේ ෆ්‍රීමේසන් සංකේත පේන විදියට කියලා කුමන්ත්‍රණ න්‍යායවාදීන් පෙන්වලා දෙනවා. එතකොට මේක නිකම්ම සහෝදරත්වයක් විතරක්මද? නැත්නම් ලෝකයේ බලවතුන් එකතු වෙලා තමන්ගේ පාලනයක් ගෙනියන්න හදාගත්ත ජාලයක්ද? ෆ්‍රීමේසන් වරු කියන්නේ අදටත් ලෝකයේ පුරා බිලියන ගණනින් මුදල් පරිත්‍යාග කරන, රෝහල් හදන, උදව් කරන පිරිසක්. හැබැයි මේ හැම දෙයකටම යටින් වසා දබුණු දොරවල් පිටුපස ඔවුන් කරන රහස් චාරිත්‍ර මොනවද කියලා දන්නේ ඔවුන්ම විතරයි. සමහර විට ඒගොල්ලෝ කියනවා වගේ මේක හොඳ මිනිස්සුන්ව තවත් හොඳ මිනිස්සු කරන තැනක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලෝකයේ ඉරණම තීරණය කරන රහස් මේසයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම වඩා වෙනස් අතිශය බලවත් තරුණ පිරිසක් විතරක් එකතු වෙන තවත් රහස් සංවිධානයක් තියෙනවා. ඒක තියෙන්නේ ලෝකයේ සුපිරිම විශ්වවිද්‍යාලයක් ඇතුලේ. අපි යමු ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයට. ස්කල් ඇන්ඩ් බෝන්ස් වල ඇත්ත කතාව හොයන්න. අපි කලින් කතා කරපු ඉලුමිනාටි සහ ෆ්‍රීමේසන් වරු කියන්නේ ලෝකයේ පුරාම පැතිරුණු සංවිධානනේ. හැබැයි දැන් අපි කතා කරන්න යන කණ්ඩායම ඉන්නේ එකම එක තැනක. ඒ තමයි ඇමරිකාවේ සුප්‍රසිද්ධ යේල් විශ්වවිද්‍යාලය. යේල් කැම්පස් එක මැද තියෙනවා ජනේලයක්වත් නැති හරිම අඳුරු ගල් වලින් හදපු මාලිගාවක් වගේ ගොඩනැගිල්ල. මේකට කියන්නේ ද ටූම්. එහෙමත් නැත්නම් සොහොන් ගෙය කියලා. ස්කල් ඇන්ඩ් බෝන්ස් මේක පටන් ගන්න 1832 අවුරුද්දේ. මේකේ තියෙන විශේෂත්වය තමයි හැම අවුරුද්දකම මේකට තෝරගන්නේ සමාජිකයෝ 15 දෙනෙක් විතරයි. හැබැයි මේ 15 දෙනා සාමාන්‍ය අය නෙමෙයි. ඔවුන් පසුකාලීනව ඇමරිකාවේ ජනාධිපතිවරු, CIA ප්‍රධානීන්, ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරුවරු සහ ලෝකයේ ලොකුම බැංකුවල හිමිකරුවන් බවට පත් වෙනවා කියලා තමයි කියන්නේ. හිතලා බලන්න එකම රාජ්‍ය සංවිධානයක සමාජිකයෝ දෙන්නෙක් ඇමරිකානු ජනාධිපතිවරණයකදී එකිනෙකාට විරුද්ධව තරඟ කරනවා කිව්වොත් 2004 අවුරුද්දේදී ඒක ඇත්තටම සිද්ධ වුණා. ජෝර්ජ් W බුෂ් සහ ජෝන් කෙරි මේ දෙන්නම ස්කල් ඇන්ඩ් බෝන්ස් සමාජිකයෝ. මාධ්‍යවේදියෝ මේ ගැන ඇහුවාම ඔවුන් දුන්න උත්තරය වුණේ ඒක රහසක්. ඒ ගැන කතා කරන්න බෑ කියන එක විතරයි. මේ සංවිධානයේ ලාංඡනය තමයි හිස්කබල සහ අරස් අතර තියපු ඇටකටු දෙකක්. ඒ යටින් 322 කියලා අංකයක් තියෙනවා. මේ අංකයේ රහස අදටත් කවුරුත් දන්නේ නැහැ. සමහරු කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ ග්‍රීක දාර්ශනිකයෙකු වුණු ඩෙමොස්තනීස්ගේ මරණය සිද්ධ වුණු වර්ෂය කියලා. හැබැයි මේ හැම දෙයකටම වඩා මේ අයගේ සමාජිකයෙක් වෙද්දි කරන චාරිත්‍ර හරිම බියජනකයි කියලා කටකතා තියෙනවා. කියවෙන විදියට අලුත් සමාජිකයෙක් මිනි පෙට්ටියක් ඇතුලේ නිදා ගන්න ඕන. එහෙම ඉන්න ගමන් තමන්ගේ මුළු ජීවිත කාලයම කරපු රහස් සහ ලිංගික ජීවිතයේ අතිශය පෞද්ගලික දේවල් අනිත් සමාජිකයෝ ඉස්සරහා කියන්න ඕනේ. ඇයි මෙහෙම කරන්නේ? මනෝවිද්‍යාත්මකව බැලුවොත් තමන්ගේ ලොකුම රහස තවත් පිරිසක් දන්නවා කියන්නේ ඔවුන් අතර තියෙන බැඳීම කිසිම දවසක කඩන්න බැරි එකක් වෙනවා. ඒක හරියට ඔයා මාව පාවා දුන්නොත් මම ඔයාගේ රහස් එලි කරනවා වගේ කිවිසුම්. තවත් හරිම ආందోලනාත්මක කතාවක් තියෙනවා. ඒ තමයි ඔවුන් ළඟ තියෙන හිස්කබල් එකතුව. සමහරු විශ්වාස කරනවා මේ සංවිධානයේ සමාජිකයෝ විසින් ඉතිහාසයේ හිටපු බලවත් මිනිසුන්ගේ සොහොන් හාරලා හිස්කබල් හොරකම් කරනවා කියලා. ඒ අතරේ රතු ඉන්දියානු නායකයෙක් වුණ ජෙරෝනිමෝගේ හිස්කබලක් තියෙනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ඉතින් මේක නිකම්ම සල්ලිකාර කොල්ලෝ ටිකක් එකතු වෙලා කරන පිස්සු වැඩක්ද? නැත්නම් ඇමරිකාව වගේ රටක් ඇතුලේ තියෙන අතිශය බලසම්පන්න සෙවණැලි ආණ්ඩුවක්ද? යේල් විශ්වවිද්‍යාලයෙන් එළියට එන මේ තරුණයෝ කොහොමද ලෝකයේ හැම තීරණාත්මක තැනකම ඉන්නේ? ඒක හුදෙක් දක්ෂතාවයද? නැත්නම් දැන් ටුම්ප් එක ඇතුලේ දෙන පොරොන්දු වල ප්‍රතිඵලයක්ද? මේ ගැන ප්‍රශ්න ඉතිරි වෙද්දිම අපි යමු ලෝකයේ ඉන්න ධනවත්ම සහ බලවත්ම මිනිස්සු හැම අවුරුද්දකම රහසින් මුණ ගැහෙන තවත් තැනකට. ඒක තියෙන්නේ ස්විට්සර්ලන්තයේ. අපි කතා කරමු බිල්ඩබර්ග් ගෲප් එක ගැන. දැන් අපි කතා කරන්න යන්නේ නිකම්ම අද්භූත චාරිත්‍ර කරන කණ්ඩායමක් ගැන නෙමෙයි. මේක ඊට වඩා ගොඩක් මොඩර්න් ඒ වගේම සජීවීව ක්‍රියාත්මක වන බලවේගයක්. ඒ තමයි බිල්ඩබර්ග් ගෲප්. සමහර කුමන්ත්‍රණ න්‍යායවාදීන් විශ්වාස කරන විදිහට මේක තමයි ලෝකයේ තියෙන සැබෑම සෙවණැලි ආණ්ඩුව. මේකේ සමාජිකයෝ වෙන්නේ අපි හැමෝම දන්න ලෝකයේ ඉන්න බලවත්ම දේශපාලන නායකයෝ, බැංකුකරු, යුරෝපයේ රජපෞල්වල සමාජිකයෝ සහ ලෝක ප්‍රසිද්ධ සමාගම්වල ප්‍රධානීන්. මේකේ ආරම්භය වුණේ 1954 අවුරුද්දේ ස්විට්සර්ලන්තයේ බිල්ඩබර්ග් කියන හෝටලයේදී. එදා ඉඳන් අද වෙනකම් හැම අවුරුද්දකම ලෝකයේ බලවත්ම මිනිස්සු 120ක් 150ක් අතර ප්‍රමාණයක් එක තැනකට එකතු වෙනවා. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි මේ රැස්වීම වලට මාධ්‍යවේදීන්ට ඇතුළු වෙන්න බෑ. එතන සිද්ධ වෙන කිසිම කතාවක් පටිගත වෙන්නේ නැහැ. කිසිම නිල වාර්තාවක් එළියට එන්නේ නැහැ. මේක පාලනය වෙන්නේ චැටම් හවුස් රූල් කියන නීතියට අනුව. ඒ කියන්නේ රැස්වීමේදී කවුරු හරි දෙයක් කිව්වොත් ඒක එළියේදී කියන්න පුළුවන්. හැබැයි ඒක කිව්වේ කවුද කියලා හෙලි කරන්න බෑ. ඉතින් ලෝකයේ ඉරණම තීරණය කරන මිනිස්සු මේ තරම් රහසින් මුණ ගැහෙද්දි මිනිස්සුන්ගේ හිතේ සැකයක් ඇති වෙන එක සාධාරණයි නේද? බිල්ඩබර්ග් ගෲප් එක ගැන තියෙන ප්‍රධානම චෝදනාව තමයි ඔවුන් කින් මේකර්ස්ලා විදිහට වැඩ කරනවා කියන එක. ඒ කියන්නේ ලෝකයේ බලවත් රටවල් වල මීළඟ නායකයා වෙන්නේ කවුද කියලා තීරණය කරන්නේ ඔවුන් කියන මතය. මේ රැස්වීම්වලදී ලෝකයේ ආර්ථිකය සහ යුද්ධ පවා සැලසුම් කරනවා කියලා මතයක් ලෝකයේ තියෙනවා. හැබැයි මේ හැම දෙයකටම බිල්ඩබර්ග් ගෲප් එක දෙන උත්තරය හරිම සරලයි.
ඔවුන් පවසන්නේ මේක නිකම්ම ප්‍රයිවට්ලි ඕගනයිස් ඩිස්කෂන් එකක් විතරයි කියලා. ඔවුන්ගේ මතයට අනුව ලෝකයේ ඉන්න බුද්ධිමතුන්ට සහ නායකයන්ට කිසිම මාධ්‍ය පීඩනයක් නැතුව නිදහසේ අදහස් වමාරු කරගන්න තැනක් තමයි මේක. අපි ලෝකය පාලනය කරන්නේ නැහැ. අපි කරන්නේ ලෝකයේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන එක විතරයි. මේක තමයි ඔවුන්ගේ නිල ස්ථාවරය. නමුත් තර්කය තමයි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන නායකයෝ තමන්ගේ රටේ ජනතාවට නොකිය රහසිගතව මෙහෙම රැස්වීම් තියන්නේ ඇයි? ඇත්තටම ඔවුන් කරන්නේ ලෝකයේ ප්‍රශ්න විසඳන එකද නැත්නම් තමන්ගේ බලය තහවුරු කරගන්න සැලසුම් හදන එකද? මේ ප්‍රශ්නයට උත්තර හොයන අතරේ අපිට තවත් එක් අමුතු තැනක් හම්බ වෙනවා. ඒක තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ වනාන්තරයක් ඇතුලේ. ඒ රැස්වීම නම් බිල්ඩබර්ග් වලටත් වඩා අමුතුයි. මොකද එතන තියෙන්නේ නිකම්ම කතාවක් විතරක් නෙමෙයි. යෝධ බකමූණු පිළිම ඉස්සරහා කරන අමුතු පූජාව. අපි දැන් යන්නේ බොහීමියන් ග්‍රෝව් එක ඇතුළට. දැන් අපි යමු ඇමරිකාවේ කැලිෆෝනියාවේ සනෝමා කවුන්ටි වල තියෙන අතිශය රහසිගත වනාන්තරයකට. අක්කර 2700ක් පුරා විහිදුණු මේ වනාන්තරය ඇතුලේ තමයි බොහීමියන් ක්ලබ් එකේ සමාජිකයෝ හැම අවුරුද්දකම ජූලි මාසයේ සති දෙකකට රැස් වෙන්නේ. මේකේ සමාජිකයෝ කවුද කියලා බැලුවොත් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු වෙන රිචඩ් නික්සන්, රොනල්ඩ් රේගන්, ජෝර්ජ් බුෂ් වගේම ලෝකයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ සහ කලාකරුවෝ මේ අතර ඉන්නවා. ඔවුන්ගේ ආදර්ශ පාඨය තමයි Weaving Spiders Come Not Here. ඒ කියන්නේ මෙතනට ආවම ව්‍යාපාරික හෝ දේශපාලන ගනුදෙනු ගැන කතා කරන්න එපා කියන එකයි ඕන් කියන්නේ. හැබැයි ඇත්තටම වෙන්නේ ඒකද? බොහීමියන් ග්‍රෝව් එක ගැන ලෝකයේ බය වෙන්න පටන් ගත්තේ ඕන් කරන එක අමුතු චාරිත්‍රයක් නිසා. ඒකට කියන්නේ ක්‍රිමේෂන් ඔෆ් කෙයා කියලා. මීටර් 12ක් විතර උස ගල් වලින් හදපු දැවැන්ත බකමූණු පිළිමයක් ඉස්සරහා කළු සහ රතු ලෝගු වැඳගත්ත පිරිසක් එකතු වෙලා ගිනි මැලයක් පත්තු කරනවා. එතෙන්දී ඔවුන් මනුෂ්‍ය රූපයක් ගින්නට දාලා පුලුසනවා. ඔවුන් පවසන්නේ මේකෙන් අදහස් වෙන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන වගකීම් සහ කරදර සංකේතාත්මකව පුලුස්සා දානවා කියන එකයි. හැබැයි 2000 අවුරුද්දේදී ඇලෙක්ස් ජෝන්ස් කියන මාධ්‍යවේදියා හොර රහසින් මේ වනාන්තරයට ඇතුළු වෙලා මේ චාරිත්‍රයේ වීඩියෝ කරනවා. ඒ වීඩියෝ එක ලෝකේ පුරා ප්‍රසිද්ධ වුණාට පස්සේ මේක සාතන් නැදීමක් හෝ මිනිස් පූජාවක් කියලා ලොකු කන්ස්පිරසි තියරි එකක් නිර්මාණය වුණා. සමහරව විශ්වාස කරනවා මේක ලෝකයේ බලවත්ම මිනිස්සු එකතු වෙලා කරන අඳුරු බලවේග හසුරවන තැනක් කියලා. තවත් මතයක් තියෙනවා ලෝකයේ පළවෙනි පරමාණු බෝම්බය හදපු මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක ගැන මුලින්ම සාකච්ඡා වුණේ 1942 දී මේ බොහීමියන් ග්‍රෝව් රැස්වීමේදී කියලා. ඉතින් ව්‍යාපාරික ගනුදෙනු කරන්නේ නැහැ කිව්වට ලෝකයේ ලොකුම විනාශයන් පවා මෙතනදී සැලසුම් වෙනවා කියලා පිරිසක් සැක කරනවා. හැබැයි මීට වඩා වෙනස් තර්කයකුත් තියෙනවා. ඇමරිකාවේ හිටපු ජනාධිපති රිචඩ් නික්සන් වතාවක් මේ ගැන කියලා තිබුණේ මේක ලෝකයේ තියෙන වැඩකට නැතිම අමුතුම තැනක් කියලා. ගොඩක් විචාරකයෝ පවසන්නේ මේක නිකම් රිච්මන්ඩ් සමර් කැම්ප් එකක් විතරයි කියලා. ඒ කියන්නේ සල්ලි තියෙන බලවත් මිනිස්සු ටිකක් වනාන්තරයකට එකතු වෙලා මත්පැන් පානය කරමින් නාට්‍ය රඟ දක්වමින් පොඩි ළමයි වගේ හැසිරෙන තැනක් කියලා වුන් පවසනවා. ඉතින් ඇත්ත මොකද්ද? ඒක බලවත් මිනිස්සුන්ගේ විනෝදාංශයක් විතරද? නැත්නම් මේ දැවැන්ත බකමූණු පිළිමේ ඉස්සරහා ඇත්තටම ලෝකයේ පාලනය අතට ගන්න අඳුරු කිවිසුම් ගහනවද? කවුරුත් දන්නේ නැහැ. මොකද ඒ වනාන්තරයේ සීමාවෙන් එහාට සාමාන්‍ය මිනිසෙක්ට යන්න අවසර නැහැ. ඔවුන්ගේ රහස්‍ය ගස් අතරම වැළලීලා යනවා. හැබැයි රහස් සංවිධාන ගැන කතා කරනකොට අපිට මුණ ගැහෙන ඊළඟ මාතෘකාව මේ හැම දෙයකටම වඩා භයානකයි. ඒක සංවිධානයකට වඩා මුළු මහත් ලෝකයම රවට්ටන්න හදන දැවැන්ත තාක්ෂණික කුමන්ත්‍රණයක් කියලා සමහරව විශ්වාස කරනවා. ඒකේ නම ප්‍රොජෙක්ට් බ්ලූබීම්. දැන් අපි කතා කරන්න යන්නේ රහස් සංවිධාන ගැන තියෙන කතා වලින් වඩාත්ම විවාදාත්මක සහ අමුතුම මාතෘකාව ගැන. ඒ තමයි ප්‍රොජෙක්ට් බ්ලූබීම්. කලින් අපි කතා කරපු සංවිධාන පාලනය කළේ ලෝකයේ තියෙන සම්පත් සහ මුදල් නම් මේ ප්‍රොජෙක්ට් එකෙන් කරන්නේ ඔයාගේ ඇස් දෙක සහ ඔයාගේ විශ්වාසය පාලනය කරන එක කියලා තමයි කුමන්ත්‍රණ න්‍යායවාදීන් කියන්නේ. මේ කතාව මුලින්ම ලෝකයට කිව්වේ 1994 අවුරුද්දේදී සර්ච් මොනාස්ට් කියන කැනේඩියානු මාධ්‍යවේදියා. එයා කියන විදිහට NASA එක සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එකතු වෙලා මුළු ලෝකයම රවට්ටන්න ලොකු සැලසුමක් හදලා තියෙනවා. ඔවුන් පවසන විදිහට මේ සැලසුම පියවර 4කින් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි පියවර තමයි ලෝකයේ තියෙන හැම ප්‍රධාන ආගමකම පදනම බිඳලා දාන එක. ඒකට ඔවුන් කරන්නේ ලෝකයේ විවිධ තැන්වලින් කෘත්‍රිමව හදපු පුරාවිද්‍යාත්මක සාක්ෂි මතු කරන එක. ඒ හරහා අපි මෙච්චර කල් අදහපු ආගමික මත වැරදි කියලා මිනිස්සුන්ට හිතන්න සලස්වනවා කියලායි මේ මතය දරණයි කියන්නේ. දෙවෙනි පියවර තමයි මේකේ තියෙන වඩාත්ම සිනමැටික් කොටස. සර්ච් මොනාස්ට් කියන විදිහට ඔවුන් අභ්‍යවකාශයේ තියෙන සැටලයිට් පාවිච්චි කරලා අහසේ දැවැන්ත ත්‍රිමාන රූප එහෙමත් නැත්නම් හෝලෝග්‍රෑම්ස් මවනවා. හිතන්න එකපාරටම මුළු ලෝකයටම පේන්න අහසේ දෙවියන් වහන්සේ පහළ වෙනවා වගේ දර්ශනයක් මැවුණොත් නැත්නම් හැමෝම බය වෙන විදිහේ පිටසක්වල යන අහස පුරා මැවුණොත් මෙතන තියෙන විශේෂත්වය තමයි ඒ රටවල ඉන්න මිනිස්සුන්ගේ ආගම සහ භාෂාවට අනුව ඒ රූප සහ ශබ්ද වෙනස් කරන්න උන්ට පුළුවන් කියන එක. තුන්වෙනි පියවර ඊටත් වඩා භයානකයි. ඒක තමයි ඉලෙක්ට්‍රොනික ටෙලිපති. සමහරව විශ්වාස කරනවා මේ සංවිධාන සතුව ඉතාමත් අඩු සංඛ්‍යාත සහිත තරංග පාවිච්චි කරලා මිනිසුන්ගේ මොළයට කෙලින්ම පණිවිඩය යවන්න පුළුවන් තාක්ෂණයක් තියෙනවා කියලා. එතකොට ඔයාට හිතෙන්නේ ඒක ඔයාගේ ඇතුලෙන් එන දෙවියන්ගේ හඬක් කියලා. ඒ හරහා මිනිසුන්ව සම්පූර්ණයෙන්ම මානසිකව පාලනය කරන්න උන්ට පුළුවන් වෙනවා. අන්තිම පියවර තමයි ද සුපර්නැචුරල් මැනිෆෙස්ටේෂන්. ලෝකයේ පුරාම එකපාරටම අద్භූත සිදුවීම් මවල පිටසක්වල ආක්‍රමණයක් එනවා වගේ පෙන්නලා මිනිස්සුන්ව අන්ත අසරණ තත්ත්වයට පත් කරනවා. අන්න ඒ වෙලාවේදී මේ රහස් සංවිධාන ලෝකයේ ගැලවුම්කරුවෝ විදියට ඉදිරිපත් වෙලා
මුළු ලෝකයම එකම පාලනයක් යටතට ගේනවා කියලායි සර්ච් මොනාස් අනතුරු ඇඟෙව්වේ. ඉතින් ඇත්තටම මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද? විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් ආසේ ඒ වගේ පැහැදිලි හෝලෝග්‍රෑම් එකක් මවන්න අපිට ලොකු මාධ්‍යයක් ඕනි. ඒ කියන්නේ දුමාරයක් හෝ ජල වාෂ්ප වගේ දෙයක් නැතුව නිකම්ම හිස්සහසි රූපයක් මවන්න අද තියෙන තාක්ෂණයෙන් සෑහෙන්න අමාරුයි. ඒ වගේම සැටලයිට් එකකින් නම් එච්චර ලොකු ශක්තියක් පෘථිවියට එවන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්. තවත් වැදගත් දෙයක් තමයි මේ කතාව ලෝකයට කියපු සර්ච් මොනාස් 1996 දී හදිසියෙම මිය යනවා. ඔහුගේ හිතවතුන් කියන්නේ ඔහු රහසක් කිලි කරපු නිසා ඔහුව ඝාතනය කළා කියලා. හැබැයි රෝහල් වාර්තා කියන්නේ ඒක හෘදයාබාධයක් කියලා. ඉතින් ප්‍රොජෙක්ට් බ්ලූ බීම් කියන්නේ නිකම්ම සයන්ස් ෆික්ෂන් කතාවක්ද නැත්නම් අපි නොදන්න දියුණු තාක්ෂණයක් පාවිච්චි කරලා ලෝකෙම රවට්ටන්න හදන මහා මෙහෙයුමක පෙරනිමිත්තක්ද? ඔයාලට මතක ඇති මෑත කාලේ අහසි දර්ශනය වුණු අමුතු ආලෝක ධාරා සහ හඳුනා නොගත් වස්තුන් ගැන ලෝකයේ ලොකු කතාබහක් ඇති වුණා. ඒ හැමදේම මේ වගේ ප්‍රොජෙක්ට් එකක අත්හදා බැලීම් වෙන්න බැරිද? කලින් චැප්ටර්ස් වල අපි කතා කරපු ඉලුමිනාටි හෝ බොහීමියන් ග්‍රෝව් ගැන ගොඩක් අය කියන්නේ ඒවා නිකම්ම කතා විතරයි කියලා. හැබැයි දැන් මම කියන්නේ නම් දෙක ඔයාට ඕනම වෙලාවක Google කරලා බලන්න පුළුවන්. ඒ තමයි බ්ලැක් රොක් සහ වැන්ගාඩ්. සමහර කුමන්ත්‍රණ න්‍යායවාදීන් විශ්වාස කරන්නේ ඉතිහාසයේ තිබුණු රහස් සංවිධාන ඔක්කොම එකතු වෙලා අද වෙද්දි මේ වගේ දැවැන්ත ආයෝජන සමාගම් හරහා ලෝකය පාලනය කරනවා කියලා. ඇයි ඔවුන් එහෙම කියන්නේ? පොඩ්ඩක් හිතන්න ඔයාද පාවිච්චි කරන iPhone එක හෝ Android phone එක. ඔයා බොන Coca-Cola බෝතලය. ඔයා බලන Netflix එක. ඔයා යන Facebook එක. මේ හැම එකකම අයිතියෙන් ලොකු කොටසක් තියෙන්නේ මේ සමාගම් දෙකට. ඇත්තටම බ්ලැක් රොක් සමාගම විතරක් පාලනය කරන මුදල ඩොලර් ට්‍රිලියන 10කට වඩා වැඩි. ඒ කියන්නේ මුළු ඉන්දියාවේ සහ ජපානයේ ආර්ථිකයන් දෙකම එකතු කළාටත් වඩා වැඩි මුදලක් මේ එක සමාගමක් අතේ තියෙනවා. මෙතන පුදුම හිතෙන සර්කල් ඔෆ් ඕනර්ෂිප් එකක්. එහෙමත් නැත්නම් ITA චක්‍රයක් තියෙනවා. බ්ලැක් රොක් සමාගමේ ලොකුම කොටස්කරුවා තමයි වැන්ගාඩ්. වැන්ගාඩ් සමාගමේ ලොකුම කොටස්කරුවා තමයි බ්ලැක් රොක්. ඉතින් මේ සමාගම් දෙක ලෝකයේ තියෙන අනිත් හැම දැවැන්ත සමාගමකම වගේ කොටස් අයිති කරගෙන ඉන්නවා. සරලවම කිව්වොත් ලෝකයේ තරගකාරී කියලා අපි හිතන සමාගම් දෙකක අයිතිකරු වෙන්නේ එකම පිරිසක් වෙන්න පුළුවන්. ඒත් බ්ලැක් රොක් සමාගමේ තියෙන භයානකම ආයුධය මුදල් නෙවෙයි. ඒක තාක්ෂණික එකක්. ඒකේ නම ඇලඩින්. ඇලඩින් කියන්නේ අතිශය දියුණු AI පද්ධතියක්. ලෝකයේ තියෙන මුළුවත්කම් වලින් 10%කට වඩා වැඩි ප්‍රමාණයක අවදානම සහ ආයෝජන තීරණ ගන්න මේ ඇලඩින් කියන සුපිරි පරිගණකය මගින්. ලෝකයේ කොහේ හරි යුද්ධයක් වෙද්දී ආර්ථිකයක් කඩා වැටෙද්දී ඒකින් ලාභ ලබන්නේ කොහොමද කියලා තත්පරයෙන් පංගුවකදී තීරණය කරන්න මේ AI එකට පුළුවන්. කුමන්ත්‍රණ න්‍යායවාදීන් කියන විදිහට මේක තමයි ලෝකයේ සැබෑ මුලය. මිනිස්සු පාලනය කරනවා වෙනුවට ඇල්ගොරිතමයක් මගින් මුළු ලෝකයේම සම්පත් බෙදී යන විදිය පාලනය කරනවා කියන එක ඔවුන්ගේ මතය. තවත් විශේෂ දෙයක් තමයි ESG scores. සමහරු විශ්වාස කරන විදිහට මේක මේ වෙද්දී දේශපාලනීකරණය වෙලා තියෙනවා. ඉතින් සමහරු කියන විදිහට යම් සමාගමක් ඔවුන් කියන සමාජීය හෝ දේශපාලනික මතවාද පිළිගන්නේ නැත්නම් ඔවුන් මේ සමාගමෙන් අයින් වෙනවා. එතකොට ඒ සමාගමේ කොටස් මිල අඩු වෙනවා. මෙන්න මෙතනදී තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. රහස් සංවිධාන ගැන අපි කතා කරපු හැමදේම. ඒ කියන්නේ මුළු ලෝකයම එකම ක්‍රමයකට පාලනය කිරීමේ අරමුණ අද වෙද්දී මේ වගේ කෝපරේට් මුහුණුවරකින් සිද්ධ වෙනවා කියලා පිරිසක් විශ්වාස කරනවා. ඔවුන් පවසන විදිහට රහස් සංවිධාන වලට අතීතයේ කරන්න බැරි වුණු දේ අද මේ සමාගම් දෙක විසින් තාක්ෂණය සහ මුදල් පාවිච්චි කරලා කරමින් ඉන්නවා. හැබැයි බ්ලැක් රොක් සහ වැන්ගාඩ් සමාගම් පවසන්නේ ඔවුන් කරන්නේ තනි පුද්ගලයන්ගේ සහ විශ්‍රාම වැටුප්පර මුදල් වල මුදල් ආයෝජනය කරන එක විතරයි කියලා. ඒ මුදල් ඔවුන්ගේ නෙමෙයි. ඒවා සාමාන්‍ය ජනතාවගේ මුදල් කියන එකයි ඔවුන්ගේ තර්කය. ඒත් මේ මුදල් කාගේ වුණත් මේ මුදල් පාවිච්චි කරලා තීරණ ගැනීමේ බලය තියෙන්නේ ඉතාමත් සුළු පිරිසක් අතේ. ඉතින් මේක පබ්ලික් කම්පැනි එකක් වුණාට මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ රහස් සංවිධානයකටත් වඩා ප්‍රබල බලයක් නෙවෙයි. මුදල් සහ බලය ගැන කතාව මෙහෙම වෙද්දී තවත් පිරිසක් ඉන්නවා මේ හැමදේම පිටුපසින් ඉන්නේ මිනිස්සු නෙවෙයි කියලා විශ්වාස කරන. ඔවුන් කියන්නේ මේ ලෝකයේ බලවත්ම නායකයෝ කියන්නේ මිනිස්සු එස්ගත්තු වෙනත් ජීවීන් කොට්ටාශයක් කියලා. අපි දැන් යන්නේ මේ ලෝකයේ තියෙන අමුතුම මතවාදයකට. අපි කතා කරමු රෙප්ටිලියන්ස් එහෙමත් නැත්නම් මුර්ග මිනිස්සු ගැන. අපි මෙච්චර වෙලා කතා කරේ මිනිස්සු එකතු වෙලා හදාගත්ත සංවිධාන ගැනනේ. හැබැයි දැන් අපි යන්නේ මේ සීමාවෙන් එහාට. සමහර කුමන්ත්‍රණ න්‍යායවාදීන් විශ්වාස කරනවා මේ ලෝකේ බලවත්ම පුටුවල ඉන්නේ මිනිස්සු නෙවෙයි කියලා. ඔවුන් පවසන විදිහට මේ ලෝකය පාලනය කරන්නේ රෙප්ටිලියන්ස් එහෙමත් නැත්නම් මුර්ග මිනිස්සු. මේක ඇහෙනකොට සමහර විට ඔයාලට hina යන්න පුළුවන්. හැබැයි ලෝකයේ ලක්ෂ ගණනක් මිනිස්සු මේ මතය පිළිගන්නවා. මේ කතාවේ ප්‍රධානම පුරෝගාමියා තමයි බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ඉක්. එයා කියන විදිහට මීට අවුරුදු ගානකට කලින් ඇල්ෆා ඩ්‍රැගෝනිස් කියන තාරකා මණ්ඩලයෙන් ආපු දියුණු උරග ජීවීන් කොට්ටාශයක් පෘථිවියට ඇතුළු වුණා. මේ අය සාමාන්‍ය පිටසක්වල ජීවීන් වගේ නෙවෙයි. මේගොල්ලන්ට තමන්ගේ ස්වරූපය වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා තමයි මේ අය විශ්වාස කරන්නේ. ඔවුන් පවසන විදිහට ඇමරිකානු ජනාධිපතිවරු සහ ලෝකයේ සුපිරි ධනවතුන් ගොඩ දෙනෙක් රෙප්ටිලියන්ස්ලා. ඔවුන් මේ බව ඔප්පු කරන්න සාක්ෂි විදියට පෙන්වන්නේ මොනවද? ගොඩක් වෙලාවට YouTube එකේ තියෙන වීඩියෝ වල බලවත් මිනිසුන්ගේ ඇස් එකපාරටම සර්පයෙකුගේ වගේ වර්ටිකල් එහෙමත් නැත්නම් සිරස් අතර හැරෙන අවස්ථා උන් පෙන්වලා දෙනවා. ඒ වගේම උන්ගේ හැම එකපාරටම විකෘති වෙන අවස්ථා.
ඔවුන් පවසන්නේ මේවා ඩිජිටල් කැමරාවලට අහුවෙන ඔවුන්ගේ නියම ස්වරූපයේ ග්ලිචර්ස් කියලා. තවත් දෙයක් තමයි ඔවුන්ගේ ලේ ඥාතීත්වය. ඩේවිඩ් පෙන්වලා දෙනවා ඉතිහාසයේ හිටපු බලවත් රජවරුන්ගේ පරම්පරාවන් අද ඉන්න බලවතුන් දක්වා එකම ලේවලකින් සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ඔවුන් විශ්වාස කරන්නේ මේ උරග ජීවීන් සහ මිනිසයන් අතර ඇති වුණු දෙමුහුම් පරම්පරාවක් මගින් ලෝකය පාලනය කරනවා කියලා. අපි මේ ගැන පොඩ්ඩක් වෙන පැත්තකින් හිතුවොත් මේ උරග මිනිස්සු කියන සංකල්පය පිටිපස්සේ මනෝවිද්‍යාත්මක කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පැරයිඩෝලියා සහ ඩිජිටල් ආටිෆැක්ට්ස්. අපි දකින අර සර්පෑස් ඇත්තටම වෙන්නේ වීඩියෝ එකේ තියෙන ලෝ රෙසලූෂන් එක හෝ වීඩියෝ කම්ප්‍රෙෂන් එක නිසා ඇතිවන ඩිජිටල් වැරදි නිසා වෙන්න පුළුවන්. අපේ මොළය හැඩගැහිලා තියෙන නුපුරුදු රූප ඇතුලේ අපිට හුරුපුරුදු මොකක් හරි රටාවක් හොයන්න. ඉතින් ඇහැක තියෙන එක පික්සල් එකක් වෙනස් වුණත් අපේ මොළය එක සර්පයෙක්ගේ ඇහැක් විදියට අර්ථකථනය කරගන්නවා. දෙවෙනි එක තමයි ඩීහියුමනයිසේෂන්. එහෙමත් නැත්නම් අමානුෂිකකරණය. ලෝකයේ ඉන්න බලවත් මිනිස්සු ගොඩක් වෙලාවට ගන්න තීරණ යුද්ධ ඇති කිරීම, ආර්ථිකයන් විනාශ කිරීම වගේ දේවල් හරිම ක්‍රූරයි. ඉතින් සාමාන්‍ය මිනිහෙක්ට හිතාගන්න බෑ මිනිහෙක් කොහොමද තවත් මිනිහෙක්ට මෙච්චර නපුරු වෙන්නේ කියලා. අන්න ඒ වෙලාවේදී අපේ මනස හදාගන්නවා මේ නපුර කරන්නේ මිනිස්සු නෙමෙයි. මේවා කරන්නේ වෙනත් අමානුෂික ජීවීන් කොට්ටාශයක් කියලා. ඒක අපේ සිතට දෙන එක සහනයක්. විද්‍යාත්මකව බැලුවොත් මිනිස් මොළය ඇතුලේ රෙප්ටිලියන් බ්‍රේන් කියලා කොටසක් තියෙනවා. ඒක තමයි අපේ පැවැත්ම, බය සහ ආක්‍රමණශීලී බව පාලනය කරන්නේ. සමහරු මේ විද්‍යාත්මක කරුණ අර කුමන්ත්‍රණ න්‍යායත් එක්ක පටලවාගෙන තියෙනවා. රෙප්ටිලියන්ස්ලා ඇත්තටම ඉන්නවද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ මිනිස්සු මේ වගේ මතයක් විශ්වාස කරන්න පෙළඹෙන්නේ ඇයි කියන එක. මේක නිකම්ම සයිෆයි කතාවක් විතරද නැත්නම් බලවත් මිනිස්සුන්ගේ තියෙන අමානුෂික බව විස්තර කරන්න අපි හදාගත්ත දෙයක්ද? දැන් අපි මේ හැම දෙයකම අන්තිම තැනට ඇවිත් ඉන්නේ. ඉලුමිනාටි වල ඉඳන් රෙප්ටිලියන්ස්ලා දක්වා මේ හැම කුමන්ත්‍රණයක්ම පටන් ගත්තේ කොහොමද? ඇයි බුද්ධිමත් මිනිස්සු පවා මේ වගේ දේවල් පස්සේ යන්නේ? අපි යමු ඊළඟ චැප්ටර් එකට. මේ හැම රහසක්ම පාලනය කරන අපේ මනෝවිද්‍යාව ගැන කතා කරන්න. දැන් අපි කතා කරපු හැමදේම දිහා ආපහු හැරිලා බලන්න. ඉලුමිනාටි, රහස් චාරිත්‍ර, අහසේම වන හෝලෝග්‍රෑම්ස්, උරග මිනිස්සු මේවා එනකොට අපේ හිතට දැනෙන්නේ ලොකු කුතුහලයක් සහ බයක් නේද? ඔයා කවදා හරි හිතලා තියෙනවද මේ වගේ කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැති දේවල් පස්සේ ලෝකයේ ඉන්න බුද්ධිමත් මිනිස්සු පවා යන්නේ ඇයි කියලා? ඇත්තටම වැරද්ද තියෙන්නේ කතාවල නෙවෙයි. වැරද්ද තියෙන්නේ අපේ මොළය පරිණාමය වෙලා තියෙන විදිහේ. අපි බලමු ප්‍රධාන මනෝවිද්‍යාත්මක හේතු කිහිපයක්. පළවෙනි එක තමයි the need for control. පාලනය පිළිබඳ අවශ්‍යතාවය. මිනිස් මොළය වැඩියෙන්ම බය අහඹු දේවල් වලට. අපි කැමති නැහැ මේ ලෝකයේ වෙන දරුණු දේවල්. ඒ කියන්නේ වසංගත, ආර්ථික කඩාවැටීම් හෝ මහා ඛේදවාචක නිකම්ම හම්බෙන් සිද්ධ වෙනවා කියලා පිළිගන්න. මොකද එතකොට අපිට දැනෙන්නේ අපි අනාරක්ෂිතයි කියලා. හැබැයි ඒ සිදුවීම පිටිපස්සේ රහස් සංවිධානයක් ඉන්නවා කියලා අපි හිතුවොත් එතෙන්දී අපේ හිතට පොඩි සහනයක් දැනෙනවා. මොකද අහඹු බව පාලනය කරන්න බැරි වුණාට සතුරෙක්ව හඳුනා ගන්න එක සහ ඔහුට බය වෙන එක අපිට හුරු පුරුදුයි. සරලවම කිව්වොත් ලෝකය අවුල් ජාලාවක් කියලා පිළිගන්නවට වඩා ලෝකය නපුරු පිරිසක් පාලනය කරනවා කියලා හිතන එක මිනිස් මොළයට පහසුයි. දෙවෙනි කරුණ තමයි පැටර්න් රෙකග්නිෂන්. රටාවන් හඳුනා ගැනීම. අපේ මොළය කියන්නේ ලෝකයේ තියෙන හොඳම පැටර්න්ස් හොයන මැෂින් එක. ඉස්සර කාලේ මිනිස්සු කැලේ ඉන්නකොට කොලයක් කියලා වුණත් එතන කොටියෙක් හෝ සතෙක් ඉන්නවා කියලා හිතුවා. එහෙම හිතපු මිනිස්සු තමයි බේරුනේ. මේකට කියන්නේ හයිපර් ඇක්ටිව් ඒජන්සි ඩිටෙක්ෂන් කියලා. අද වෙද්දී අපි මේ පුරුද්ද පාවිච්චි කරන්නේ දේශපාලන සහ සමාජීය සිදුවීම් වලට. එකිනෙකට සම්බන්ධයක් නැති සිදුවීම් දෙකක් දැක්කම අපේ මොළය බලෙන් මේ දෙක යා කරලා රටාවක් හදන්න උත්සාහ කරනවා. අන්න එතනදී තමයි රහස් සංකේත සහ කුමන්ත්‍රණ උපදින්නේ. ඊළඟ එක හරිම වැදගත්. ඒක තමයි the need to feel special. සුවිශේෂී වීමේ අවශ්‍යතාවය. කුමන්ත්‍රණ න්‍යායන් විශ්වාස කරන කෙනෙක්ට දැනෙන්නේ ලෝකයේ අනිත් හැමෝම මෝඩයෝ නැත්තම් නිදාගෙන ඉන්න පිරිසක් කියලා. මුළු ලෝකෙම රැවටිලා ඉද්දි මම විතරයි ඇත්ත දන්නේ කියන හැඟීම මගින් පුද්ගලයෙකුගේ ආත්ම අභිමානය ලොකු මට්ටමකට ඉහළ යනවා. මේක හරියට රහස් දැනුමක් තියෙන කුඩා කණ්ඩායමක සමාජිකයෙක් වුණා වගේ හැඟීමක්. තවත් එකක් තමයි ප්‍රොපෝෂනැලිටි බයස්. අපේ මොළය විශ්වාස කරනවා ලොකු සිදුවීමකට අනිවාර්යයෙන්ම ලොකු හේතුවක් තියෙන්න ඕනි කියලා. උදාහරණයක් විදියට ලෝකයේ බලවත්ම රටක ජනාධිපතිවරයෙක්ව සාමාන්‍ය තනි පුද්ගලයෙක් ඝාතනය කළා කියලා පිළිගන්න අපේ මොළය අකමැති. නැහැ. ඒ වගේ ලොකු දෙයක් වෙන්න නම් මේ පිටිපස්සේ ලොකු රහස් සංවිධානයක් ඉන්නම ඕනි කියලා අපි හිතනවා. ඉතින් මේ හැම දෙයකම අවසානය මොකද්ද? රහස් සංවිධාන සහ කුමන්ත්‍රණ න්‍යායන් කියන්නේ නිකම්ම කතා විතරක් නෙමෙයි. ඒවා වලින් අපේ සමාජයට ලොකු බලපෑමක් කරනවා. සමහර වෙලාවට මේ වගේ මතවාද නිසා මිනිස්සු එකිනෙකා සැක කරනවා. විද්‍යාව ප්‍රතික්ෂේප කරන්න සහ ප්‍රචණ්ඩත්වය පවා ඇති කරන්න පෙළඹෙනවා. හැබැයි මේ හැම දෙයකටම වඩා වැදගත් දේ මේකයි. අපි හැමෝම හොයන්නේ ඇත්ත. හැබැයි මේ ඇත්ත හොයන ගමනේදී අපි අපේම මොළය අපිට කරන රැවටීම් වලට අහු නොවිය යුතුයි. අපි යමු අපේ වීඩියෝ එකේ අන්තිම චැප්ටර් එකට. මේ හැමදේම දැනගත්ත අපි කොහොමද බුද්ධිමත් විදියට මේ තොරතුරු පරිහරණය කරන්නේ? අපි මේ හැමදේම ගැන කතා කළාට එක භයානක ඇත්තක් අපි තේරුම් ගන්න ඕනේ. මේ කුමන්ත්‍රණ න්‍යායන් සහ රහස් සංවිධාන ගැන තියෙන කතා කියන්නේ හරිම ආකර්ශනීය දේවල් වුණාට මේවා අධික විදියට විශ්වාස කරන්න ගත්තොත් ඒකෙන් මිනිසෙක්ට වෙන්න පුළුවන් හානිය හරිම වැඩි.
ලෝකයේ පුරාම මේ වගේ කුමන්ත්‍රණ න්‍යායන් පස්සේ ගිහින් Tamanගේ පෞල් ජීවිතය, යාළුවෝ සහ Tamanගේ මානසික සෞඛ්‍ය විනාශ කරගත්ත මිනිස්සු දහස් ගණනක් ඉන්නවා. පළවෙනි දේ තමයි සෝෂල් අයිසොලේෂන්. එහෙමත් නැත්නම් සමාජයෙන් හුදකලා වීම. මේ වගේ දේවල් දැඩිව විශ්වාස කරන කෙනෙක්ට හිතෙන්නේ Taman විතරයි ඇත්ත දන්නේ. අනිත් හැමෝම මෝඩයෝ කියලා. එතකොට එයා Tamanගේ ආදරණීයන් එක්ක තියෙන සම්බන්ධතාව කඩන්න පටන් ගන්නවා. ඔයාලට මේවා තේරෙන්නේ නැහැ කියන මතේ ඉඳන් එයා තනි වෙනවා. අන්තිමට එයා තනි වෙන්නේ අන්තර්ජාලයේ ඉන්න Taman වගේම හිතන කණ්ඩායම් එක්ක. දෙවෙනි එක තමයි පැරනෝයා. එහෙමත් නැත්නම් නිරන්තරයෙන් දැනෙන බය. ලෝකය පාලනය කරන්නේ නපුරු පිරිසක් අපි හැම වෙලේම නිරීක්ෂණය වෙනවා. අපේ කෑම වලට මොනවා හරි දාලා තියෙනවා. වගේ දේවල් දිගින් දිගටම හිතන්න ගත්තම ඒක ලොකු මානසික පීඩනයක් ඇති කරනවා. මේක නිසා ඇතිවන ස්ට්‍රෙස් එක හදවත් රෝග සහ වෙනත් මානසික රෝග වලට පවා මඟ පාදන්න පුළුවන්. තවත් භයානක දෙයක් තමයි රියල් වර්ල්ඩ් හාම්. හිතන්න යම් කෙනෙක් විශ්වාස කරනවා නම් නවීන වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉලුමිනාටි කුමන්ත්‍රණයක් කියලා එයා තමන්ගේ දරුවෙක්ට අසනීපයක් වුණාම බෙහෙත් දෙන්න අකමැති වෙන්න පුළුවන්. නැත්තම් යම් පිරිසක් සතුරු කියලා හිතාගෙන ඔවුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරන්න පෙළඹෙන්න පුළුවන්. 2021 දී ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට පිරිසක් කඩා වැදුනේ මේ වගේ කුමන්ත්‍රණ න්‍යායන් වැරදියට ඔලුවට දාගත්ත නිසා. මේ කුමන්ත්‍රණ න්‍යායන්ගේ තියෙන භයානකකම තේරුම් ගන්න හොඳම උදාහරණයක් තමයි 2016 අවුරුද්දේ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ සිද්ධ වුණ පීසාගේට් කියන සිද්ධිය. ඒ කාලේ අන්තර්ජාලය පුරා විශේෂයෙන්ම 4chan සහ Reddit වගේ සයිට් වල එක ප්‍රචාරයක් ගියා. ඒ තමයි වොෂින්ටන් වල තියෙන කොමට් පිම්පොන් කියන පීසා කඩේ යට තියෙන රහස් කාමරවල බලවත් දේශපාලඥයෝ එකතු වෙලා ළමයින්ව හිර කරගෙන ඉන්නවා කියන එක. මේකේ කිසිම ඇත්තක් තිබුණේ නැහැ. මේක නිකම්ම ඊමේල් වගේක් වැරදියට අර්ථකථනය කරලා හදපු බොරු කතාවක්. හැබැයි මේ කතාව ඇත්තක් කියලා විශ්වාස කරපු එඩ්ගර් මැඩිසන් වෙල්ච් කියන 28 හැවිරිදි තරුණයා තමන්ගේ රයිෆල් තුවක්කුවත් අරගෙන මේ පීසා කඩේට කඩා වැදුනා. එයාට ඕන වුණේ අර ළමයින්ව බේරගන්න සෙල්ෆ් ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න. එයා කඩේ ඇතුළට ගිහින් වෙඩි තියලා දොරවල් කඩලා බැලුවා. හැබැයි අන්තිමට එයාට හම්බ වුණේ මොනවද? ළමයි හිර කරපු කාමර තියා ඒ පීසා කඩේට යට තට්ටුවක්වත් තිබුණේ නැහැ. හිතලා බලන්න මේ මිනිස්සයා නරක කෙනෙක් නෙවෙයි. එයා හිතුවේ එයා කරන්නේ හොඳ දෙයක් කියලා. එයා හිතුවේ එයා හීරෝ කෙනෙක් කියලා. හැබැයි අන්තිමට එයාට සිද්ධ වුණේ අවුරුදු 4කට හිරේ යන්න. ඒ විතරක් නෙවෙයි. එදා ඒ කඩේ ඇතුළේ හිටපු අහිංසක මිනිසුන්ගේ ජීවිත පවා ලොකු අවදානමකට වැටුණා. මේකෙන් අපිට පේනවා අන්තර්ජාලයේ යන එක බොරු කතාවකට පුළුවන් කියලා සාමාන්‍ය මිනිස්සෙක්ව ගොඩක් ප්‍රචණ්ඩකාරී දෙයක් කරන්න තරම් පොළඹවන්න. මේක තමයි අර රැබිට් හෝල් එකක තියෙන භයානකකම. ඔයා ඒක ඇතුළට යන්න ඔයාට ඇත්ත සහ බොරුව වෙන් කරගන්න බැරි වෙනවා. අන්තිම දේ තමයි මේවා පාවිච්චි කරලා මිනිස්සුන්ව හූරගෙන කන එක. අන්තර්ජාලයේ ඉන්න සමහර පුද්ගලයෝ මේ වගේ බය පතුරවලා ඒවයින් බේරෙන්න කියලා එක එක ගැලවුම්කාර දේවල් විකුණනවා. අන්තිමට වෙන්නේ මේවා විශ්වාස කරන අයගේ සල්ලි සහ කාලය ඒ වගේ වංචාකරුවන් අතරපත් වෙන එක. ඉතින් අපි මේවා ගැන දැනගන්න ඕනි කුතුහලයට සහ දැනුමට මිසක් මේවා ඇතුලේ ජීවත් වෙන්න නෙවෙයි. ඇත්ත සහ බොරුව අතර තියෙන රේඛාව හරිම හීනි. අපි කුමන්ත්‍රණ න්‍යායන් ගැන විමසිලිමත් වෙනවා වගේම අපේ මනස මේවට වහල් වෙලාද කියන එක ගැනත් විමසිලිමත් වෙන්න ඕනි. අපි මුලින්ම කතා කරා වගේ මේ ලෝකයේ රහස් තියෙනවා. බලවත් මිනිස්සු එකතු වෙලා තීරණ ගන්න රහස් කාමර තියෙනවා. ඒක කුමන්ත්‍රණයක් නෙවෙයි. ඒක තමයි බලයේ ස්වභාවය. හැබැයි අපි අහන දකින හැම දෙයක්ම අන්තර්ජාලයේ තියෙන හැම වීඩියෝ එකක්ම ඇත්ත කියලා පිළිගන්න එක භයානකයි. අපි තේරුම් ගන්න ඕනි එක දෙයක් තියෙනවා. මේ වගේ රහස් සංවිධාන ගැන තියෙන කතා ගොඩක් වෙලාවට හැදෙන්නේ මිනිසුන්ගේ හිතේ තියෙන බය සහ අවිශ්වාසය පාවිච්චි කරලා. ඒ මතවාද වලට වහල් වුණාම අපිට ලෝකයේ තියෙන සැබෑ ප්‍රශ්න පේන්නේ නැතුව යනවා. අපි රෙප්ටිලියන්ස්ලා ගැන හොයන්න කාලය වැය කරන අතරේ අපේ අස්පනා අපිට සිද්ධ වෙන දේශගුණික විපර්යාස හෝ ආර්ථික අර්බුද අපිට මගහැරෙන්න පුළුවන්. ඉතින් කුතුහලයෙන් ඉන්න හැමදේම ප්‍රශ්න කරන්න. ඒක හොඳ දෙයක්. හැබැයි මේ ප්‍රශ්න කිරීම වලට විද්‍යාව සහ තර්කය පදනම් කරගන්න. එක සාක්ෂියක්වත් නැති අద్භූත කතාවකට වඩා කරුණු සහිතව ඔප්පු කරන්න පුළුවන් දේවල් විශ්වාස කරන්න පුරුදු වෙන්න. ලෝකය කියන්නේ අපි හිතනවට වඩා සංකීර්ණ තැනක්. ඒක පාලනය කරන්නේ රහස් කල්ලියක්ද නැත්නම් හුදෙක් මිනිසුන්ගේ තණ්හාව සහ බලය ලබා ගැනීමේ ආශාවද කියන එක ගැන තවදුරටත් හිතලා බලන්න. අද අපි කතා කරපු මේ රහස් සංවිධාන අතරින් ඔයාලව වැඩියෙන්ම බය කළේ හෝ පුදුම කළේ මොකද්ද? එහෙම නැත්නම් මීට වඩා වෙනස් අපි කතා නොකරපු රහස් සංවිධානයක් ගැන ඔයා දන්නවද? පහලින් කමෙන්ට් එකක් දාන්න.